ආදරණීය අම්මේ තාත්තේ සිත් නැති යකඩ ගොඩ ඔහුගේ ශරීරයේ අවයවයන් මතින් මේ අතට ධාවනය කරන විට ඔහුගේ ශරීරයේ සියුම් ස්ථානයේ වන උගුරු දන්න මත තබා මේ මිලිදායේ යකඩ කම්බිය ඩාක්ටර් ඉදිරියට එන විට ඔහු දරා සිටමින් මේ කම්බි කුර නමන ආකාරය ඔබට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. රත්තරන් අම්මේ තාත්තේ ඔහුට අපිට දිය හැකි එකම වස්තුව තමයි අප්පුඩියයි ඔහුගේ කලා ජීවිතයේ අනාගතය වන්නේ. ඉතින් නිකන් දින අද්දක හයියෙන් අරගෙන අහමුව ලස්සන අප්පුඩියා
ඉතින් හයියෙන් ගහපු ගම්පොඩියා නිරන්තරයෙන් නිරතුරුව හලාලුව හැඩ වැඩ කරන මේ ආදරණ කලාකරුවා ජීවත් වෙන සෑම කෙනෙකුටම අනිෂ්ඨාන සීලීත්වය ඇතිනම් කළ හැකි නොකළ හැකි දෙයක් නොමැත කළ හැකි දෙයක් සියසේ ඔහුගේ කලා හැකියාවන් වෙනසට ඉදිරිපත් කරනකොට ඔහුගේ සියුම් ශරීරය මත මේ මහා ඩොක්ටර් මේ අතර ධාවනය කරන විට ඉතින් අප්පුරියා විසිල්ලකයි හුවා යෝන ඔහුගේ කලා ජීවිතය අනාගතය ඉදිරියට ගෙන යන්නට ආදරණීය අපේ තාත්තේ මේ දායබර වීර පුතා එදා ඔහු බීකල මාතාව සිතන්නට නොසිත ඇති මේ තරම් වීර පුතෙකු කියා ඔහු ජාතික කළ පියා සිතන්නට නොසිත ඇති මේ තරම් වීර පුතෙකු කියා එදා දුටුගැමුණු මහරජතුමාට දසමායෝතින් දායාද කළා සේමය එදා මත්තුම බණ්ඩාර වැනි වීර පුතුන් අපට දායාද කළ මේ ලක්දිවේ අදත් ඒ වගේ වීර පුතුන් සිටින බව අමතක නොකළ යුතුය ආදරණීය කලාකරුවාගේ ශරීරයේ මේ අත විදේශ රටකින් ආනයනය කරන ලද මේ මහ ඩොක්ටර් මේ අතට ධාවනය කරන විට ආදරණීය ආදරණීය අපේ තාත්තේ ඔහුගේ ශරීරයේ ආදරණීය කලාකරුවා මෙලෙසට ඔබට දිල්ල කරන විට ඔහුගේ හැකියාවන් ආදරණීය කලාකාරී රාජ්‍යනිතවත හිතපතියනි ඔබේ අප්පුඩියා විශ්ලේෂකයි ඔහුගේ කලා ජීවිතය අනාගතයයි එනි රත්තරන් අම්මේ තාත්තේ ඔහුගේ ශරීරයේ කඩ මතින් මේ මහටත්තරේ මහ රෝදේ යවන විට ඔබට මට කළ හැකි දෙයක් නොමැත හැබැයි ඔහු මොහොතකින් හෝ වෙනස් වුණොත් ඔහුගේ ජීවිතයෙන් පලා වර්ධි ගෙන්වීමට සූදානම්වි අධිෂ්ඨාන සීලීත්වය ඔහු අභිලෂ දරා ගනිමින් ඔහුගේ ශරීරයේ අවයවයන් මතින් මේ මහටත්තරේ ධාවනය කරන ආකාරය ඔබට බලා ගැනීමට හැකියාව තිබෙනවා ඉතින් ආදරණීය අපේ තාත්තේ ඔහුගේ ශරීරයේ හද මතින් මේ මහ ඩොක්ටර් ධාවනය කරන විට ඔබට බලා සිටිය හැකිද හයිය ගහමු ලස්සන අප්පුඩියා ආයෙත් හැමෝම අනි පහයි අගල් හයයි උස ශරීරයේ දුර්භාව බහුත මෙතරම් සත්‍යයක් තිබෙනවද කියා අපිට බුදුවයි හැබැයි ඒ ඔහුගේ අධිෂ්ඨාන සීලීත්වය අභිලාෂය ඔහු ජය ගන්නා අතීත නිරෝධය කලාකරුවෙකු හැටියට එදා ලංකාවේ සඳ සංදර්ශන ශිල්පීන් බිහිවුණ වයඹ පුරවරේ අදටත් ඒ තරම් දක්ෂ කලාකරුවන් සිටින බව අමතක නොකරන්නට ඕන ඔබගේ නිවසේ වහලේ සෙවණි කරන මේ උණුකඩ ඔහුගේ ශරීරයේ අවයවයන් මත ගසා සුදු කරන ආකාරය ඔබට දක්වලා ගැනීමට හැකියාව තිබෙනවා ඔබගේ නිවසේ වහලේ සෙවණි කරන මේ උණුකඩ ඔහුගේ ශරීරයේ අවයවයන් මත ගසා සුදු කරන ආකාරය ඔබට දක්වලා ගැනීමට හැකියාව තිබෙනවා ඉතින් දාවර කලාකරුවාගේ ආදරණීය පියා ළඟාවේ සිටිනවා ඉතින් මේ තරම් දක්ෂ මේ තරම් වීර පුතෙකු දායාද කරන්නට ඔහු කොතරම් ආඩම්බර විය යුතුද එදා ලේකිරි කලා ප්‍රමු සතරම් මෑණියන් ළඟ සිටියානම් කොතරම් අඬාවිද ඔහුගේ ශරීරයේ
ඔහුගේ ශරීරයේ අවයවයන් මත ගසා මේ උණුකඩ කුඩු කරන ආකාරය ඔබට දකින්න විට ඔබගේ දෙවිතුන කඳුළු නැගෙවි ඔබගේ හදවතට වේදනාව ගෙන දෙවි ඔබට ඔබේ සොයුරු කුසීසිතා ඔහුට ආදරය කළ හැකි ඔබගේ පුතෙකු සිතා ඔහුට ආදරය කළ හැකි ආදරණීය අපේ තාත්තේ මේ තරම් වීර පුතුන් මේ ලක්ෂණේ තවත් සිද්ධ බව අමතක නොකළ යුතුයි ඉතින් ගමනේ රාජධානීට නැතයිකක් කියන එදා පදුලස්කර රජුගේ රාජ පරපුරේ නැතයිකක් කියන මේ වීර පුතා බහුබාය අපුරියා ඉතින් ආදරණීය නාමල කරා අභිනස්කේත වලදී තවදී ගමනේ රාජධානියේ වරමත් මෙත්මා කලා සංගමේ විභාග අධ්‍යක්ෂක නිස්පාදක කලුම් ගමනේ ආරම්භ කලා කරුවන්ගේ ඔබට ආරාධනා කරනවා විශ්වාසවලට වුණු ආදරණීය අම්මගේ දුන්නේ මෙලොව ජාතක වෙලා තාත්තා මේ බලන්න කිව්වද ආදරණීය පුතාගේ දස්කම් දිස්කම් ටික ඔයාලගේ දේශවල හඳුනු ගෙනන ආදරණීය පුතෙකුගේ දස්කම් තමයි අද වයමනේ කතා සංගමේ තුන්දරේ කලා ශිල්පියා අයියන ඔය අත්පල සමාජය වැඩි කරලා දෙන්නකෝ මේ වගේ වීර පුතේ ඔයාලගේ ගම්තල වල නැවිලා ඒ හයිය එකතු කරලා ඔයාලට දෙන්න ඇස්සරන ලවගන්න බැරි වේදනාවක් එනකොට